සුපෙම් නුවන් විමසාවිරැතිවා ඔපරුවදුන් දසුනින්දුරයි කියා ඔය පෙම් තෙපුල් මතහාස පැනියා ලයකින් නිවූ සිහිලාරවැහුණා මතුමා පැtuu කිසිවක් නොවේ සැනසීම හායි ඉතින් ඔයාලට කොහොමද හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවැති කියලා මම හිතනවා. ඉතින් අදත් මම ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි අරන් එන්නේ. වෙනද වගේම අදත් මගේ දවස පටන් ගත්තේ උදේට ඇවිදින්න ගිහිල්ලම තමයි. ඉතින් මේ යන අතරමඟ උදේට පරිසරය කොයිතරම්නම් ලස්සනයිද කියලා මම වීඩියෝ වලට කැප්චර් කරගන්නවා. අද මේ විදිහට උදේට ඉර පායගෙන ආවට අද නම් පොඩි වැහි අඳුරු ගතියක් තමයි තියෙන්නේ. වැහි අඳුරු ගතියක් තිබුණට ගිය අවුරුද්දේ නොවැම්බර් වල වැස්සෙන් පස්සෙම අපිට වැස්සේ නැහැ. හායි. ඉතින් ආයෙත් කොහමද? අද නම් මම උදේම අවදි වෙලා ඇවිදින්න ගියා. මොකද මම පෙබරවාරි මාසේ ඉඳලා පොඩි හොබි එකක් පටන් ගත්තා. ඉතින් මම ඔයාලට කලිනුත් කියන්න ඇතිනේ. ඉතින් දැන් තමයි ගෙදර ආවේ. බලමු අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා මගේ. ඔයාලත් එහෙනම් මාත් එක්ක එකතු වෙන්න. අලුතින්ම එකතු වුණු යාළුවෙක් නම් මාව subscribe කරලා මගේ channel එකට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් වෙනද වගේම ගෙදර වැඩත් සේරම වගේ කරලා වොෂ් එකකුත් දාගෙන උදේට උයන්න තමයි මම මේ හදන්නේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අද නම් ඉතින් හස්බන්ඩ් නැහැ. අද ඉතින් මම තනියම තමයි ඉන්නේ. ඉතින් අද උදේට මම මාළු එකක් උයාගන්න තමයි යන්නේ. ඉතින් මම මේ විදිහට මැටි හට්ටියක් ලිපෙන් තියලා තෙල් චුට්ටක් දාලා ඒකට අප කුරුඳු පොතු එතකොට කරපිංචා රම්පේ ලූණු සුදු ලූණු අමු මිරිස් එහෙම කපලා දැම්මා. කපලා දාලා ටෙම්පරාදු කරලා කහ චුට්ටක් 3-5 හැන්දක් මස් කරි කුඩු හැඳි 2ක් එතකොට බැදපු 3-5 තේ හැන්දක් මිරිස් කුඩු තේ හැන්දක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් වගේ මම මේ ටෙම්පරාදුවට දාගත්තා. ඉතින් මේ 3-5 ටික ඔක්කොම හොඳට හැන්දෙන් කවලම් කරලා මම වතුර චුට්ටක් එකතු කරගත්තා. මම නම් වතුර තමයි එකතු කරගත්තේ. මං හැබැයි දැකලා තියෙනවා සමහර අය නම් මේ සැමන්ටින් එකේ වතුරත් එකතු කරනවා. ඉතින් මේ මම හදන විදිහ ඔයාලත් හදලා බලන්නකෝ. ඔන්න ඉතින් මම වතුර ටිකකුත් මේකට එකතු කරලා ලුණු චුට්ටකුත් දාලා තක්කාලි කෑලි 2-3කුත් මේකට මෙහෙම දාගන්නවා. දාලා මූඩියකින් වහලා මේක ටිකක් හොඳට උතුරනකම් ඉන්නවා. ඊට පස්සේ සැමන් කෑලි ටික දාලා හිමීට ඒක රත් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මම හදන විදිහ. ඉතින් මම අද වැඩි දෙයක් හදන්නේ නැහැ. මේ සැමන් එකත් උයලා ඉවර වෙලා රයිස් කුකර් එකේ බත් චුට්ටකුත් උයාගෙන පොල් චුට්ටක් ගාගෙන තමයි කන්න හිතාගෙන ඉන්නේ. මට හිතුණොත් මම දවල්ට තව එළවලුවක් හදාගන්නවා. කොහොමත් මම හිතාගෙන ඉන්නේ දවල්ට පලාකොළ මැල්ලුමක් හදන්න. දැන් ඉතින් මේ හොදි එක ටිකක් හින්දව ගන්න ඕනේ. ඉතින් ඒක හින්දෙන්න තියලා රෙදි ටිකක් සෝදන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් සෝදලා රෙදි වැලටත් දාලා මං ආයෙම ඇවිල්ලා එළවලුව බලනකොට ලිප ඕෆ් වෙලා. මේ ලිප නම් දැන් ටිකක් පරණයි. සැරින් සැරේ ඉතින් අරහි මෙහි වෙලා කැඩෙනවා. ඉතින්
මං හිතුවේ නෑ ඉතින් හස්බන්ඩ්ුත් නැති දවසක මෙහෙම වෙයි කියලා. මේ තමයි මගේ උදේ කෑම එක. අද උදේනේ හස්බන්ඩ් ගියේ වෙන ෆාම් එකකට. ඉතින් එයාට අමතක වෙලා අද උදේට කෑම දාලා. ඉතින් සිකියුරිටි අංකල් මට උදේ එයාගේ කෑම එක ගෙනල්ලා දුන්නා. ඉතින් එයාට ඇවිල්ලා තිබුණේ පානුයි පරිප්පුයි. ඉතින් මං හදපු සැමන් කරියත් එක්ක මම උදේට මේ විදිහට කෑම එක අරගත්තා. මම දැන් කෑම ගන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් මම හැමදාම උදේට දවල්ට රෑට ටී ටයිම් එකට කන්නේ මොනවද කියලා මම පොතක ලියනවා. ඊට පස්සේ මම වතුර බොන ප්‍රමාණය, මම උදේට කොච්චර වෙලාවක් ඇවිද්දද, ඒ හැමදේම මම මේ පොතේ ලියනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා මතකයිද අපේ ගෙදර හැදෙන මිරිස් කොච්චි ඉදෙන ඒවා අපි වේලනවා කියලා. ඉතින් මේ වේලෙන්න දාපු මිරිස් කොච්චි ටිකක් තමයි මේ. දැන් නම් උදේ 10:00 විතර වෙලා. මම දවල්ට බත් එක නම් රයිස් කුකර් එකේ තියාගත්තා. උදේ හදපු සැමන් එක තව ටිකක් හිඳුන නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මට කැඩුණු ලිප හදාගන්නත් බැරි වුණා. ඉතින් මම එළියේ ගල් ගෙඩි 3ක් එහෙම තියලා ලිපක් හදාගත්තා. වෙනදට මම උයන ලිප කරන්ට් එකෙන්නේ උයන්නේ. ඉතින් මම කරන්ට් වැඩවලට නම් ටිකක් බයයි. ඒක නිසා මම ඒක එච්චරම ලොකුවට හදන්න කරන්න ගියේ නැහැ. මොකද මම තනියම ඉන්නෙත් අද. ඉතින් හස්බන්ඩ් ආවම හදලා දේවි කියලා හිතලා දවල්ටයි රෑටයි දෙකටම කෑම ටික එළිය ලිපෙම උයන්න තමයි දැන් මේ මම හදන්නේ. ඉතින් මම සැමන් එකත් ලිපේ හින්දෙන්න තියලා දැන් මම මේ හදන්නේ අල ටිකක් කිරට හදාගන්න. මම විතරක් නිසා පුංචි අලගෙඩි දෙකකුත් අරගෙන ඒ දෙකත් සුද්ධ කරලා මැටි හට්ටියකට දාගෙන ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පේ, අමු මිරිස් එහෙමත් මම මේ විදිහට කපලා දාගන්නවා. ඉතින් මම ඔයාලට දෙයක් කියන්න හිතුවා මේ වෙලාවේ. මම YouTube channel එකක් හදලා ටික කාලයක් වුණාට channel එකට නමක් සිලෙක්ට් කරලා ඒකට වීඩියෝස් එහෙම අප්ලෝඩ් කරන්න ගත්තේ ජනවාරි මාසේ 28 වෙනිදා ඉඳලා. ඉතින් දැන් මේ වෙනකොට වීඩියෝස් එහෙම 3ක් මම දාලා තියෙනවා. ඔයාලා දැන් බලන්න ඇතිනේ. ඉතින් දැනට මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වෙද්දි 32ක් ඉන්නවා. ඉතින් මට හරිම සතුටුයි මේ ගැන. ඔයාලා මගේ වීඩියෝස් බලලා මේ විදිහට මාත් එක්කම දිගටම එකතු වෙලා ඉන්නවට මම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝස් එහෙම හරි ආසාවෙන් බලාවි කියලා. මට තව දෙයක් කියන්න අමතක වුණා. අද නම් 18 වෙනිදා, ඒ කියන්නේ පෙබරවාරි 18 වෙනිදා මම ටිකක් මේ දවස්වල අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් දැන් අද තමයි මම මේ වීඩියෝ එකට උනත් වොයිස් කරන්නේ. මේ සතියේ නම් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. හැබැයි ලබන සතියේ වීඩියෝ එක නම් ටිකක් පරක් වුණොත් එහෙම ඔයාලා මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද? හයි අනේ බලන්නකෝ මට වෙච්ච දේ. අද හස්බන්ඩ් නම් නෑ, මං තනියම තමයි ඉන්නේ. අද ඉතින් උදේ පැයක් විතර මම ඇවිදින්න ගියා. ඇවිදලා ගෙදර ඇවිල්ලා ගෙදර වැඩත් ඔක්කොමත් කරලා උයන්න හැදුවා. බාගෙට උය ඉද්දි ලිපත් කැඩුනා කියන්නකෝ. ඊට පස්සේ එළියෙන් ලිපක් හදාගත්තා. මං දවල් වෙලා තමයි ලිපක් හදාගත්තේ. උදේට ඉතින් තේ එකක් එහෙම බීලා හිටියා. හස්බන්ඩ් නෑනේ. ඉතින් එළියෙන් ලිපක් හදලා මං ඉතින් එයාට කෝල් එකක් දීලා කිව්වා මම මෙන්න මෙතන ලිපක් හැදුවා මේ කියලා.
ඊට පස්සේ යා කිව්වෝ ඔය ලිප්ප ඔතනින් ඉක්මනින් අයින් කරන්න. ඔතන බිමින් වතුර ලයින් එක බටයක් යනවා කියලා. ඊට පස්සේ මම ලිප ආයෙ වෙන තැනකින් හැදුවා. හදලා බොහොම අමාරුවෙන් තමයි ඒක පත්තු කරේ. අර මෙහෙන් දර කෝඩු ටිකක් හොයාගෙන ඇවිල්ලා පත්තු කරා. පත්තු කරලා මාළු එක නම් කොහොම හරි හදාගත්තා. දැන් ඉතින් අල එකක් කිරට හදන්න තමයි හැදුවේ. මම කෝකටත් ඉතින් අලයකට ಜಾති ඔක්කොම මේවා කරලා හදලා තියලා මේ මාළු එක ලිපෙන් තිව්වේ නැහැ. බයට මොකද හදිස්සියවත් ලිප පත්තුනේ නැති වුණොත් හරි වැඩේ නෙවෙන්නේ. ඊට පස්සේ මාළු එක හදලා ඉවර වෙලා අල එකත් හදන්න ඔක්කොමත් කරලා කපල කොටලා ඔක්කොමත් කරලා පොල් ටිකක් ගාලා පොල් ටික මිරිකන්න බලද්දි වතුර නෑ කියන්නකෝ. වතුර එනකන් දැන් ඉන්න තමා වෙන්නේ. පැයක් විතර යනකොට වතුර ආවා. ඊට පස්සේ මම අල එකත් මෙන්න මේ විදිහට හදාගත්තා. ඉතින් මම මේ විදිහට සැමන් එකත් හින්දව ගත්තා. අල එකත් කිරට හදාගත්තා. කොළමැල්ලුම නම් හදන හැටි මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ මගේ දවල් කෑම එක. මේ ඉතින් පහුවෙනිදා. හස්බන්ඩ් නම් අද උදේ 9 වගේ වෙනකොට ෆාම් එකට ආවා. බලන්නකෝ ඉතින් එයා මට මොනවද මේ ගෙනත් තියෙන්නේ කියලා. එයා මට දොඩම් එහෙම ගෙනල්ලා තිබුණා. තව සියඹල එහෙමත් ගෙනත් තිබුණා. සියඹල නම් මෙච්චර ගොඩක් කන්න බැරි නිසා ඉතුරු ටික මම වේලලා සියඹල බොර හදාගන්න හිතාගෙන ඉන්නවා. මේ අඹ ගෙනාවෙත් එයා තමයි. ඉතින් මේ එයාලගේ කම්පැනියට අදාළව තියෙන අඹ ෆාම් එකකින් තමයි මේ අඹ මට ගෙනත් තියෙන්නේ. මම සියඹලා කන්න නම් ගොඩාක් කැමති කෙනෙක්. ඉතින් හස්බන්ඩ් සියඹල එක ගෙනාවයින් පස්සේ මම ඒකෙන් දැන් මේ එක දෙකක් කන්න තමයි හැදුවේ. ඉතින් ටිකක් කන්නත් තියාගෙන ඉතුරු ටික අවුවේ වේලෙන්න දාන්න තමයි හැදුවේ. එතකොට මට සියඹල බොර හදලා කල් තියාගන්න පුළුවන්නේ. වැඩියත්ම මට මේ දේ හිතුනේ දැනට මාසෙකට විතර කලින් මමයි හස්බනුයි දෙන්නම හොඳටම අසනීප වෙලා හිටියා. වෛරස් උණක් හැදිලා. ඉතින් අපි දෙන්නට මේ දවස්වල කෑම පිරියක් තිබුණේ නැහැ. හරියකට කෑම කන්න බැරි වුණා. ඉතින් ඒ වගේ දවස්වල අපේ අම්මලා නම් කියලා තියෙන්නේ මිරිස් හොදි කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ දේ හදාගෙන බිව්වම කෑම පිරිය ගතිය ටිකක් හරි එනවා කියලා. ඉතින් අපිත් ඒ විදිහට හදන්න හැදුවට සියඹලා එහෙම තිබුණේ නැහැ. මේ මිරිස් හොදි එක හදන්න ප්‍රධානම දේ තමයි සියඹලා. ඉතින් ඒ දේ තිබුණේ නැති නිසා අපි ගොරක දාලා තමයි ඒ දවස්වල හදලා බිව්වේ. ඉතින් අර සියඹලා දාලා හදන මිරිස් හොදි එක තරම්ම රසට ආවේ නැහැ. ඉතින් මේ වගේ වේලලා තියාගත්තයින් පස්සේ අපිට ඒක ඉස්සරහට හදිස්සි වෙලාවකට ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. මේ ඉතින් මම අද වේල ගන්න හිතාගෙන ඉන්න සියඹල ටික තමයි. දැන් අපි මේ ටික වේලෙන්න තියමු අවුවෙන්. මේ දවස්වල ෆාම් එකේ කීප දෙනෙක්ටම වගේ ආයෙම වෛරස් උණක් හැදිලා තියෙනවා. ඉතින් හස්බන්ඩ්ටත් ටිකක් සෙමගතිය වගේ නිසා මම හවස් වෙලා එයාට පස්පංගුව පැකට් එකක් හදලා දුන්නා මේ විදිහට. ඉතින් දැන් නම් ගොඩක් හවස් වෙලා තමයි තියෙන්නේ. මේ විදිහට තමයි මගේ ලස්සන දවස් දෙකක් ගත වුණේ. ඉතින් මම අදට ගිහින් එන්නම්. ආයෙමත් අලුත් ලස්සන ව්ලොග් එකකින් අපි හමු වෙමු. ඔයාලට බුදු සරණයි. ගොඩාරියක් ආදරේ.